good morning. ගෙවුණු සති අන්තයේ දවසක මං කොහොමද මගේ වැඩ ටික කරගත්තේ කියලා තමයි ඔන්න අද vlog එකෙන් ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ. ඉතින් එහෙනම් එන්නකෝ මේ පැත්තට අද දවස කොහොමද මං ගත කරේ කියලා බලන්න. අපේ අම්මාද කිරි අම්මා දානෙකට ගිහිල්ලා ඔන්න අපිටත් පංගු එවලා තිබ්බා. ඉතින් උදෙන්ම මම තේකුත් හදාගෙන කිරිබතුත් එක්ක තේක බීලා පුරුදු විදිහට ඉතින් මිදුල අතු ගාලා දවසේ වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. අද සෙනසුරාදා දවසක් කාර්යබහුල සතියෙන් මිදිලා හරි නිවි සැනසෙල්ලේ වැඩ ටික කරගන්න දවසක් තමයි මට නම් සෙනසුරාදා කියන්නේ. මං ඉතින් කලින් වීඩියෝ වලත් කියලා තියෙනවානේ සෙනසුරාදා කියන දවසේ මම කිසි කලබලයක් නැතිව හරිම හිමින් මගේ වැඩ ටික සතුටින් කරගන්න දවසක්. ඊයේ රෑ අපිට ලොකු හුළඟක් ආවා. පිටිපස්සේ ගස්වල අතු එහෙමත් කඩන් වැටිලා කෙහෙල් ගස් එහෙම දෙක තුනක්ම කඩාගෙන වැටිලා තිබුණා. ඉතින් ඒ හුළඟට වටපිටාවේ ගස්වල කොළයි අපේ වත්තේ ගස්වල කොළ රොඩු එහෙම සේරම මිදුලි තිබ්බා. අතු ගාලා ඉවර වෙනකොට ලොකු කොළ ගොඩක් තිබුණා මට අරන් දාන්න. ඉතින් මේ අතු ගාන වෙලාවෙත් සෑහෙන හුළඟ අතු ගාන දේවල් ඔක්කොම ගහගෙන යනවා අපව්. එතකොට ඉතින් මං ආයෙත් මුලින් ඉඳලා අතු ගාගෙන එනවා. හරි අමාරුවෙන් තමා මම අද මිදුල අතු ගාලා රොඩු ටික අරන් දාගත්තේ. මුළු මිදුලම එකපාර අතු ගාලා එකපාර රොඩු ටික අරන් දාන එක තමයි මම වෙනදට කරන්නේ. ඒ වුණාට ඉතින් අද හුළඟත් එක්ක ඒ දේ කරන්න බෑ. ඒක නිසා මම කොටසෙන් කොටස අතු ගාලා කුණු ටික අරන් දදා තමයි ඉතුරු ටික අතු ගාගත්තේ. ඉතින් වෙනද අතු ගානවට වැඩිය වෙලාවකුත් මට අද ගියා මිදුල අතු ගා ගන්න. මොකද අතු ගාන කොළ ටික හපව යනවා හුලම් පාරට. ඔය පේනවනේ මං ඉතින් ආයෙ ගිහින් මුලින් ඉඳලා අතු ගාගෙන එනවා. ඉතින් ඔහොම තමයි අද මම මිදුල අතු ගාගත්තේ. අපි උදේට දත් මැදලා වොෂ් දාලා අලුතෙන් ඇඳුමක් එහෙම ඇඳගෙන අලුත් දවසට ලෑස්ති වෙනවා වගේම අපේ ගෙවල් දොරවලුත් අතුපතු ගාලා පිරිසිදු කරලා අපේ අලුත් දවස වෙනුවෙන් අපි ලෑස්ති කරගන්න ඕනේ. අනේ එතකොට තමයි අපිට දවස පටන් ගත්තා කියන හැඟීම අපේ හිතට දැනෙන්නේ. ඉතින් බලන්නකෝ අතුපතු ගාලා පිරිසිදු කරගත්තට පස්සේ කොහොමද කියලා මිදුලේ පෙනුම. මට නම් ඉතින් මේ වෙලාවට හිතට පුදුම සතුටක් දැනෙනවා. හිත හරිම සංසුන් වෙලා දවසේ ඉතිරි වැඩ ටික කරගන්න හොඳ උද්‍යෝගයක් ලැබෙනවා මේ වෙලාවට. ඉතින් අපි ඉන්න වටපිටාව පිරිසිදු කරලා ලස්සනට තියාගන්න එක අපේ හිතට වගේම මනසටත් ගොඩාක් හොඳයි. මොකද අපේ අවට වටපිටාව අපිරිසිදු වෙලා ජරා වෙලා අවුල් වෙලා වගේ තියෙනකොට මට නම් හිතත් හරිම නොසන්සුන් වගේ තමයි දැනෙන්නේ. ඒ වෙලාවට හිත හරිම කලබලකාරී. ඒ වගේම වෙන වෙලාවට වැඩිය චුට්ටක් වැඩිපුර කේන්තිත් යනවා වගේ දැනෙනවා. හැබැයි ඉතින් මේ විදිහට ලස්සනට අතුපතු ගාලා පිරිසිදුව පිළිවෙලට තියෙනවා දකින්නකොට හිතට හරිම සතුටුයි. ඒ වගේම හරිම සාමකාමී බවක් වගේ දෙයක් හිතට දැනෙනවා. ඉතින් මම මේ කියන දේ ඔයාලටත් දැනෙලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳද? දැන් ඉතින් මම කරන්නේ ගෙදර වැඩවලින් මම කරන්න ආසම වැඩේ
මගේ මල් පැල ටිකටයි මං හිටවගෙන තියෙනවා පුංචි පුංචි එළවලු පැල ටිකක්. අන්න ඒවටයි වතුර දාන වැඩේ තමයි මං ගෙදර වැඩවලින් කරන්න ආසම වැඩේ. දවස ඇතුළත මගේ හිත ගොඩාක්ම සතුටින් පිරෙන වෙලාව තමයි මේ. ඉතින් කතාවකුත් තියෙනවනේ අපේ සතුට හොයාගන්න ඕනේ අපි තුළින්මයි කියලා. ඉතින් මං මගේ සතුට හොයාගන්නේ මගේ සතුට ලබාගන්නේ මෙන්න මේ පුංචි දේවල් වලින්. ගෙදර වැඩ කරන ගමන් බබාලගේ වැඩ කරන ගමන් මගේ හිත මං සතුටු කරගන්නේ මෙන්න මේ වගේ පුංචි පුංචි දේවල් වලින්. ඊට අමතරව ඉතින් මගේ හිත සතුටු කරන්න මෙන්න මෙයාලත් ලොකු සහයෝගයක් දෙනවා මට. ඉතින් බලන්නකෝ ලස්සනයි නේද කියලා. ඉතින් මේ වගේ පුංචි පුංචි හේතු වලින් තමයි මම සතුටු වෙන්නේ. ගොඩක් වෙලාවට ගේ දොර ලස්සනට තියාගන්න එකෙන්, මගේ පුංචි මිදුල ලස්සනට තියාගන්න එකෙන්, ඒ වගේම ලස්සන මල් පැලයක් දෙකක් හිටවලා ඒ වගේන් ලස්සන මල් එනවා දකින්නකොට එතකොට තමයි මගේ හිතට සතුටක් දැනෙන්නේ. ඉතින් පුංචි බබාලා දෙන්නෙකුත් බලාගෙන දවසේ වැඩ හරියක්ම ගෙදර ඉන්න අම්මා කෙනෙක් විදිහට ගෙදර කරන වැඩවලින්ම තමයි මම මගේ සතුට හොයාගන්නේ. මොකද ගෙදරින් එළියට ගිහිල්ලා සතුටු වෙන්න මට වෙලාවක් ඇත්තටම අඩුයි. ඉතින් ගෙදර වැඩ කරන ගමන්ම තමයි ඒ තුලින් තමයි මම මගේ සතුට හොයාගන්නේ. ඉතින් එහෙම වුණාම දවස අවසාන වෙනකොට ගෙදර වැඩත් කෙරිලා මමත් සතුටින් ඉඳලා. මං මේ වැඩ ටික කරන අතරේ පුතා එයාගේ ක්ලාස් එකකින් දීපු හෝම්වර්ක් වගේක් කරනවා. ඉතින් මම එයාගේ වැඩ ටිකත් බලන ගමන් එයාටත් පොඩ්ඩක් උදව් කරන ගමන් තමයි ගෙදර වැඩ ටිකත් කරගත්තේ. මං ඉතින් කොස්ස පොඩ්ඩක් පැත්තකින් තියලා පුතාගේ වැඩ බලන අතරේ මේ බලන්නකො මෙයා කොස්සත් අරගෙන එයා අතු ගානවා. ඉතින් බලන්නකො අතු ගා ගන්නත් බෑ තාම හරියට. ඒ වුණාට අර පුටුව යටට එහෙම කොස්ස දාලා අරගෙන අපි අතු ගානවා වගේම අතු ගාන try කරනවා. දැන් නම් උදේ 11ට විතර වගේ තමයි වෙලාව. දැන් මං හදන්නේ දවල්ටයි එකටම කෑම ටික හදාගන්න. දැන් ටික දවසක ඉඳලා හස්බන්ඩ් මේ ළඟපාත තමයි වැඩ කරන්නේ. ඒක නිසා එයා දැන් උදේට කෑම අරගෙන යන්නේ නැහැ. දවල් කෑමට ගෙදර එනවා. හැබැයි ඉතින් අද නම් එයාට දවල්ට එන්න වෙන්නේ නැහැ කිව්වා. ඒක නිසා ඉතින් කෑම ටික ලෑස්ති කරගෙන මට යන්න වෙනවා එයාට කෑම එක දීලා එන්න. මොකද එයා අද යාළුවෙක් එක්ක තමා ගියේ. ඒක නිසා ඉතින් එයාට එන්න බයික් එකකුත් නැති නිසා මම කිව්වා මම බතේ ගෙනල්ලා දෙන්නම් කියලා. මං ඉතින් මේ උයන අතරේ අයියයි නංගි එළියේ සෙල්ලම් කරනවා. ඉතින් එයාලා දෙන්නවත් බලන ගමන් තමයි මම මේ උයන්නේ. ඉතින් එහෙම තමයි නේද කාන්තාව කියන්නේ එකපාර වැඩ කීපයක් කරන්න හැකියාවක් තියෙන අයනේ. එක වැඩක් කරන ගමන් තව වැඩ කීපයක් කරන්න එහෙමත් නැත්නම් තව වැඩ කීපයකට අවධානය දෙන්න පුළුවන් කට්ටියක්. ඉතින් ඒ විදිහට තමයිලු කාන්තාවන්ගේ මොලේ පිහිටලා තියෙන්නේ. හැබැයි පිරිමි අයගේ නම් ඊට වැඩිය හත්පසින්ම වෙනස්. එයාලට එකපාර එක වැඩක් තමයිලු කරන්න පුළුවන්. එකපාර එක දෙයකට තමයිලු අවධානය දෙන්න පුළුවන් වෙන්නේ.
ඉතින් අපි ඔය සමහරක් වෙලාවට හස්බන්ඩ්ලා මොනවා හරි වැඩක් කරන අතරේ අපි ගිහින් මොනවා හරි කියනවා එහෙමත් නැත්නම් මොනවා හරි අහනවනේ. ඉතින් ඒගොල්ලෝ අපි කියන දේ අහගෙන හිටියට අවසානයේ අපි මොනවා හරි දෙයක් අහනකොට එයාලට ඒක මතක නෑනේ. ඉතින් අපි ඒ වෙලාවට පොඩ්ඩක් මැසිවිලි කියනවනේ අපි කියන දේ අහන්නේ අපි කියන ඒවට අවධානය දෙන්නේ නෑ හස්බන්ඩ්ලා කියලා. ඉතින් ඇත්තටම ඒක එයාලගේ වැරද්දක් නෙවෙයි. එයා අවධානයෙන් ඉඳලා තියෙන්නේ එයා කර හිටපු වැඩේට විතරයි. ඉතින් ඒ විදිහට තමයිලු එයාලගේ මොලේ සැකසීලා තියෙන්නේ. ඉතින් මං අද මැලුන් ටික ලියාගත්තේ මෙන්න මේකෙන්. ලියනවා කිව්වට මේකෙන් ඇත්තටම වෙන්නේ චූටි කෑලි වලට කැපෙන එක. මට නම් ඉතින් මැලුන් ලියන්න මේක එච්චරම සෙට් නෑ කියලා තමයි කියන්න තියෙන්නේ. ඇත්තටම මම මේක ගත්තෙත් මැලුන් ලියා ගන්න පහසු වෙන්න කියලා තමයි. ඒ වුණාට ඉතින් මට නම් එච්චරම හරියන්නේ නෑ. අතින් ලියනවා වගේ සෙට් නෑ. ඉතින් මේකෙන් කපලා ගත්තාම ලේසියට ඉතින් දාලා ගන්න හොඳයි. ඒ වුණාට ඉතින් අර අතින් ලියනවා වගේ නෑ මට නම්. මේ වෙනකොට වෑංජන දෙකත් ඉදිලා ඉවරයි. පරිප්පු එකක් දැන් ගානට ඇවිල්ලා තියෙන්නේ. තව චුට්ටක් වෙලා තියෙන්න ඕන. ඉතින් මේ වෙලාවේ මම මේකට තෙල් චුට්ටක් එකතු කරගන්නවා. තෙල් එකතු කරන්න අවශ්‍යමත් නැහැ. ඒ වුණාට ඉතින් තෙල් චුට්ටක් එකතු කරගත්තාම රසයි. තෙල් ටික එකතු කරලා පොඩ්ඩක් කලවම් කරලා ලිප වහලා ලිපේම තියෙනවා බාලා අයින් කරගන්නේ නැතිව. එතකොට ලිපේ රසණටයි ඇතිලියේ රසණටයි මේක තව ටිකක් ඉදෙනවා. එතකොට මට අවශ්‍ය ගානට මේක එනවා. ඒ අතරේ මාළු එකක් දැන් ඉදිලි ඉවරයි. ඒකත් ලිපෙන් බාගත්තාම ඔන්න මම දවල්ට උයලා ඉවරයි. එතකොට ඊට පස්සේ ඉතින් වොෂ් එකක් එහෙම දාගෙන බබාලා දෙන්නවත් ලෑස්ති කරගෙන හස්බන්ඩ්ගේ කෑම එක අරගෙන යන්න තමයි තියෙන්නේ. මොගුණු වෙන්න ටික මම ඇතිලියටත් දාගත්තේ මලවන්න හිතාගෙන. ඒ වුණාට පස්සේ මට හිතුණා මලවන්නේ නැතිව අමුයෙන් කන්න ඕනි කියලාද. හැමදාම ඉතින් මලවල කන නිසා වෙනසකටත් එක්ක අද ඉතින් මේ විදිහට කෑවා. වැඩ ටික ඉවර වෙලා දැන් මං හදන්නේ හොඳ වොෂ් එකක් දාගන්න. මේ තියෙන රස්නෙට වතුර ටිකක් ඇඟට වැටෙනකොට නම් පුදුම සනීපයක් දැනෙන්නේ. නාගෙන ඉවර වෙලා බබාලා දෙන්නටත් වොෂ් එකක් දාලා ඒ දෙන්නවත් ලෑස්ති කරගෙන මම කෑම එක මේ විදිහට ඔතාගත්ත හස්බන්ඩ්ගේ අරගෙන යන්න. අද ඉතින් කෙහෙල් කොලේ බත් එකක් තමයි හදාගත්තේ. මොකද මගේ අද ලන්ච් ෂීට් ඉවර වෙලා මේ ටිකෙන් ඉතින් එයා බත් අරගෙන ගියෙත් නැති නිසා මට ඉතින් මතක් වුණෙත් නැහැ ගේන්න. ඒක නිසා ඉතින් කෙහෙල් කොලයක් කපලා මේ විදිහට ඔතාගත්තා. ඇත්තටම හරි අමාරුවෙන් කෙහෙල් කොලයක් කපා ගත්තේ. ඉතින් කලින් දවසේ අර හුළඟට කෙහෙල් කොල සේරම ඉරිලා මේ දළු හරි එකක් තිබිලා තමයි කපලා බත් එක ඔතාගත්තේ. බත් එක ඔතාගත්තට අරගෙන යන්න උනේ නම් නැහැ. හස්බන්ඩ් කෝල් කරා එන්න එපා. එයා යාළුවගේ බයික් එකත් ඉල්ලගෙන කන්න ගෙදර එන්නම් කියලා. මේ නම් ඉතින් හවස හස්බන්ඩ් කාලා ගියාට පස්සේ බබාලා දෙන්නටත් කවලා මමත් කාලා පොඩි රෙස්ට් එකක් අරගෙන අහක දාලා තිබ්බු ප්ලාස්ටික් බෝතල් වලින් පුංචි වැඩක් කරගන්න තමයි මම මේ හදන්නේ. මේ බෝතල් වල උඩ කොටස කපලා එල්ලන්න පුළුවන් විදියට හදාගෙන ඒකේ දවල් කුමාරී අතු ටිකක් හිටව ගන්න තමයි හදන්නේ. මාත් ඉතින් මේක YouTube වීඩියෝ වලින්ම දැකපු එකක් තමයි. කලිනුත් මං එක බෝතලයක් හදාගෙන තියෙනවා. ඉතින් දැනුත් බෝතල් 3ක් තියෙනවා. ඒ තුනත් ඒ විදිහට හදාගන්න තමයි හදන්නේ.
මේක ඉතින් හදාගත්ත ගමන්ම ලොකු ලස්සනක් පේන්නේ නැහැ. ඒ වුණාට ඉතින් මල් ටික එහෙම පිපිලා මේ අතු ටික එහෙම හොඳට හැදිලා එනකොට හරිම ලස්සනයි. ඉතින් ගොඩක් කල් යන්නේ නැතිව අපිට ඉක්මනට මේ ලස්සන බලා ගන්න පුළුවන්. මොකද දවල් කුමාරිය එහෙමත් නැත්නම් ජපන් රෝස කියන්නේ වැවෙන්න එච්චර කාලයක් යන මල් జాතියක් නෙමෙයිනේ. සතියට දෙකට හැදිලා හරි ලස්සනට මලුත් පිපෙන ශාකයක්. ඉතින් මේ විදිහට කපාගෙන බෝතලේ වටේට මේ වගේ හිල් ටිකක් විද ගන්න ඕනේ. මම නම් යකඩ ඇණයක් රත් කරලා තමයි මේ හිල් ටික විදගත්තේ. විදගෙන පස් ටිකක් පුරවගෙන ඉතින් ওই හිල් ඇතුලෙන් දවල් කුමාරියේ කිනිති ටික මේ විදිහට පොඩ්ඩක් ඇතුලට තද කරලා ওই විදිහට හිටව ගන්න තමයි තියෙන්නේ. ලොකු දෙයක් නෑ ඉතින් හරිම ලේසි. මේ තියෙන ඉතින් අවසාන පෙනුම අඹ ගහේ අත්තක කම්බි කෑල්ලක් දාලා තමයි මම මේ විදිහට එල්ලගත්තේ. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ ලස්සනයිද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද දවස මගේ ගත වුනේ. ඉතින් මගේ වීඩියෝ එක බලන්න ආපු ඔයාලා හැම කෙනෙකුටම ගොඩාක් ස්තුතියි. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරලා දිගටම මගේ වීඩියෝස් බලන්න මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් මං ගිහිල්ලෙන්නම්. ඔයාලා හැම කෙනෙකුටම සතුට සැනසීම පිරුණු සුබම සුබ දවසක් වේවා. බුදු සරණයි හැමෝටම.